ඔන්න යාළුවනේ අද මම ඔයාලව අරගෙන යන්නේ ලස්සන ගම්මානක ජීවත් වෙන හරිම අහිංසක ගොඩාක් දුප්පත් පුංචි අපේ සමනලීගේ ලෝකෙට. සමනලීගේ අම්මා අසනීප වෙලා හිටියේ. ගෙදර ගොඩක් අඩුපාඩු තිබුණ නිසා සමනලී හිටියේ හරිම දුකෙන්. යාළුවෝ හැමෝම සෙල්ලම් කරනවා. මටත් යන්න තිබුණා නම් කොච්චර හොඳද? ඒත් එයාලා මාව සෙල්ලමට ගන්න නෑනේ. මම දුප්පත් නිසානේ මේ ඔක්කොම. කමක් නෑ. මං යනවා අසනීපෙන් ඉන්න මගේ අම්මාව බලා ගන්න. සමනලී දුවගෙන ගියා අම්මා ළඟට. අනේ මගේ දුවේ ඔයාටත් හරිම කරදරයි නේද මම නිසා. එහෙම කියන්න එපා අම්මේ. බය වෙන්න එපා. මම ලොකු වුණාම අම්මව හොඳම දොස්තර මහත්තයෙක් ගාවට එක්කන් ගිහින් ඉක්මනට සනීප කරනවා. අනේ ඒ මොකක්ද ඒ සද්දේ? අම්මේ ලීන් පැටියෙක් වහලෙන් වැටිලා. අනේ පව් මේ පැටියට ගොඩාක් රිදිලා ඇති. බය වෙන්න එපා ලීන් පැටියෝ. ඉන්න මම ඔයාට බොන්න මොනවා හරි ගේන්නම්. සමනලී එයාට බොන්න ඉතුරු වෙලා තිබුණු කිරි ටික ඉක්මනට හදාගෙන ආවා. පැටියෝ මේ කිරි ටික බොන්නකෝ. දැන් ඔයාට ඉක්මනට සනීප වෙයි. ඔයාට යන්න බෑනේ පැටියෝ. ඒ නිසා මා ගාවටම වෙලා ඉන්න. ඉතින් යාළුවනේ සමනලී දින කිහිපයක්ම ලේම් පැටියව හරිම ආදරෙන් බලාගත්තා. එයාට බෙහෙත් දැම්මා, කිරි දුන්නා. ටික දවසක් යද්දී ලේම් පැටියට දැන් හොඳටම සනීපයි. ලේන් පැටියෝ අනිත් යාළුවෝ මට කැමති නැති වුණාට කමන්නේ. දැන් ඔයා මට ඉන්නවනේ. ඔයා තමයි මගේ හොඳම යාළුවා. අනේ කවුද කතා කළේ? ලීම් පැටියෝ? ඒ ඔයාද? සමනලී ඒ ඇට ටික හිටවලා ආදරෙන් වතුර දැම්මා. ටික දවසක් යද්දී මුළු අත පුරාම පුදුම විදිහට එළවලු සහ පළතුරු වලින් පිරීලා. එදා හවස සමනලී තාත්තයි වත්තේ තිබුණ හැම එළවලුවක්ම නෙල්ලා පොළට ගිහින් විකුණුවා. අම්මුණ සල්ලි වලින් සමනලීගේ අම්මට බෙහෙත් ගත්තා. ගෙදරට කෑම බීම ගත්තා. පවුලේ හැමෝම හරීම සතුටින් එදා රෑ නිදාගත්තා. දැන් සමනලීගේ අම්මටත් හරීම සනීපයි. අම්මේ තාත්තේ ඉක්මනට එන්න. අපි නිලපුවත්ත අද ආයෙත් පිරිලා. මේක නම් ඇත්තම මැජික් වත්තක්. ඔව් යාළුවනේ
ඒක හරීම පුදුමවත්තක්. දවසක් නෙලලා ඉවර කළාම පහුදා උදේ බලද්දි ආයෙත් අලුත්ම එළවලු වලින් වත්ත පිරෙනවා. ලේන් පැටියත් සමනලීව දාලා ගියේ නෑ. එයා හැමදාම සමනලීගේ හොඳම යාළුවා විදිහට ඒ ගෙදර නතර වුණා. මගේ දුවගේ හොඳ හිත නිසා අපිට ලැබුණු ලොකු වාසනාවක් මේක. දැක්ක නේද යාළුවනේ? දුප්පත් උනත් හොඳ හිතක් තියන අයට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලත් හැමදාම මොන ප්‍රශ්නය තිබ්බත් හොඳ වැඩ කරන, හැමෝටම උදව් කරන හොඳ ළමයි වෙන්න. ඔන්න යාළුවනේ, අද ටූන් යාළුවා ඔයාලව අරගෙන යන්නේ එක්තරා ගම්මානිකට. මේ ගමේ කුකුළු ගොවිපලක් කරන කරුණාවන්ත ගමරාල කෙනෙක් හිටියා. හැබැයි ගමරාලගේ ගොවිපලේ මෑතක ඉඳන් හරිම පුදුම දෙයක් සිද්ධ වෙනවා.你们的民我们的位置的呀，来都来都把多都是汤的呢。迷你世界里，这里你要挂的，我们的金刚的不当我能接了。 හැමදාම රැට බිත්තරයි කුකුළු කෑමයි අතුරුදහන් වෙනවා. හැබැයි පුදුම කියන්නේ එක කුකුලෙක්ටවත් සීරීමක්වත් වෙලා නැහැ. ගොවිපලේ දොරවල් කඩලත් නැහැ. මොන්නේ යකේත් විතර විතර කොල්ගන් කරන්නේ. අදට මම මේක මුකිත්තු චිරල්ල ගන්නවාමයි. එක දවසක් රෑ ගමරාල ගොවිපලේ හැංගිලා බලාගෙන හිටියා. හරිම නිශ්ශබ්දයි. එක පාරටම කුකුළු කලබල වෙලා පියාපත් සලන්න ගත්තා. ගොවිපලේ අයිනෙන් මහා කළු සෙවණැල්ලක් මතු වුණා. කවුද මේ? මගේ විතර හොරකම් කරන්නේ. ගමරාල බය වෙන්න එපා. බය වෙන්න එපා. මගේ පස්සෙන් එන්න. මේවා මම ගත්තේ මට නෙවෙයි. එන්නකො පෙන්නන්න. අම්මෝ මාව දවල්ට කැලේට කාන්තියෙන් කොණ්ඩ දාතන්නේ. ගමරාල හොඳටම බය වුණත් කොහොම හරි මේ රහස දැනගන්න ඕන නිසා යකා පස්සෙන් කැලෑවටම ගියා. ගමරාල දැක්කේ හිතා ගන්න බැරි දසුණක්. මේ යකා තමන් ගෙනාපු බිත්තර ඉතාම පරිස්සමට පලලා අම්ම නැති වුණු අසරණ මුගටි පැටවුන්ට පෝනවා. මේ යකා මේවා හොරකම් කළේ තමන්ට නෙවෙයි, මේ අහිංසක ජීවිත ටික බේරගන්නයි. ගමරාලට හැමදේම තේරුණා. එයා එදා ඉඳන් හැමදාම හවසට ඒ සත්තුන්ටත් එක්කම කෑම පිඟානක් තියන්න පටන් ගත්තා. ආයෙත් කවදාවත් ඒ යකා හොරකම් කළේ නෑ. ගමේ අය තාමත් ඒ යකාට බය වුණාට ගමරාල දන්නවා ඒ ඉන්නේ හරිම කරුණාවන්ත හදවතක් තියෙන කැලේ ආරක්ෂකයෙක් කියලා. බැලූ බැල්මට බය හිතෙන දේවල් ඇතුළෙත්
හරිම ආදරණීය කතාවක් හැංගිලා තියෙන්න පුළුවන්. එදාරෑ මුළු ගොවිපලම බයෙන් ගැහුණා. ගොහය තුල ඉන්නේ ඇත්තටම රකුසෙක්ද? පිංකි සහ යාළුවන්ට මොකක් වෙයිද? ටූන් යාළුවා, ඔයාලා වරගෙන යන්නේ හරිම අපූරු පාට මල් පිරුණු හැමෝම hina වෙලා ඉන්න ලස්සන ගොවිපලකට. මේ ගොවිපලේ හරිම එකමුතු යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ ලොකු ඇස් දෙකක් තියෙන චුට්ටක් විතර බියකුළු ලුලු. රෝස පාට පඩිගෙඩියක් තියෙන උරතල් පිංකි. එයා කෑමවලට හරීම කෑදරයි. ඕනෙම තැනක රිංගන දොංගකාර නුවණක්කාර කිටි. ඒ වගේම හැම වෙලේම මොනම හරි කියවන අපේ ඩොකි. මේ 4 දෙනා මොනව කළත් ඉන්නේ හරීම සමගියෙන්. ඔන්න යාළුවනේ, එදා හොඳ පායපු ලස්සන රාත්‍රියක්. මුළු ගොවිපලම නිශ්ශබ්දයි. හැමෝම තමන්ගේ කූඩු වලට වෙලා නිදා ගන්න ලෑස්ති වුණා විතරයි. එක පාරටම ඈතින් ඇහුණා හරිම අමුතු සද්දයක්. බේරගන්න කවුරුත් ඉන්නවද? ආව බේරගන්න. එහෙම කියලා කවුරු හරි හීන් හනින් අඬනවා වගේ ඇහුණා. අපි බයගුළුලුයි ඩොකි බය වුණු පාර ගැහි එකට ගුලි වුණා. පිංකි හිතුවේ ඒ ලොකු මකරෙක් කියලා. අනේ මකරෙක් ඇවිත් අපිව කයිද? පිංකි ඇහුවේ හරිම බයෙන්. යාළුවෝ 4 දෙනාම බය වුණු පාර එදාරෑ නිදාගත්තේ එකට ගුලි වෙලා ගැහි. 4 දිනාටම හරි හැටි නිින්දක් ගියේ නැහැ. පහුවදා උදේ ඉර පායද්දී අපේ යාළුවෝ 4 දෙනා තීරණය කළා අපි අද කොහොම හරි රහස හොයාගන්න ඕනි කියලා. එයාලා වත්ත පුරාම ඇවිදලා බැලුවා. පිටුරු ගොඩවල් ඇස්සේ බැලුවා. පරණ බාල්දිය ඇතුලේ බැලුවා. ගොවිපලේ වැට අද්දර බැලුවා. ඒත් කවුරුත් පේන්නේ හිටියේ නැහැ. එයාලා හැම තැනම එව්වා. ඒත් අර අඬන සද්දාව කොහෙන්ද කියලා හොයාගන්න බැරි වුණා. සමහර විට ඒක ඊනියක් වෙන්න ඇති කියලා ඩකි කිව්වේ ආයෙත් බය නොවී ඉන්න හිතාගෙනයි. අන්තිමට උන් හෙමින් වත්ත කෙළවරේ තියෙන පරණ ගහ ගාවට ගියා. එතකොටම ලුලු දැක්ක ගහ උඩ මොකද්ද රතු පාටට හෙලවෙනවා. අම්මෝ, අර බලන්න. ගහට රතු පාට ඇස් තියෙනවා. රකුසෙක්. ලුලු බයේ කෑ ගැහුවා. හැබැයි අපේ නෝනක්කාර කිටි හෙමින් ගහට නැගලා බැලුවා. බලද්දි ඒක රකුසෙක් නෙවෙයි යාළුවනේ. ඒක උලඟට පාවෙලා ඇවිත් ගහේ අත්තක හිරවනු රතු පාට ලේන්සුවක්. යාළුවෝ 4 දිනාටම hina ගියා. අපේ බියගුළු ලුලු ලේන්සුවටත් බය වුණානි කියලා හැමෝම hina වුණා. හැබැයි ඒ hinaව එකපාරටම නතර වුණා. මොකද දන්නවද? අර හීන් හඬ ආයෙත් ඇහෙන්න පටන් ගත්තා. මේ පාර නම් ඒ සද්දය ආවේ ගහ උඩින් නෙවෙයි. සද්ද එන්නේ ගහේ පල්ලෙහායින්. අනේ බලද්දි
චූටි කුරුළු පැටියෙක් ගහේ මුල් අස්සේ ගොල් කැටවලට හිර වෙලා. අපේ යාළුවෝ අතර දිනාම එකතු වුණා. පින්කි, ලුලුයි, කිටි, ඩකි අතර දිනාම තමන්ගේ මුළු ශක්තියම දාලා හරීම පරිස්සමෙන් ඒ ගල් ටික අයින් කළා. කුරුළු පැටිය බේරිලා සතුටින් පියඹල යද්දි යාළුවන්ටත් හරීම සතුටුයි. කුරුළු පැටියව බේරගත්ත සතුටට අපේ යාළුවෝ 4 දෙනා එදා ලස්සන පළතුරු මංගල්‍යයක් ලෑස්ති කරලා හරීම සතුටින් සෙල්ලම් කළා. ඉතින් යාළුවනේ අපි හැමෝම එකමුතු වුණොත් අපිට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඔයාලත් අපේ මේ යාළුවෝ 4 දෙනා වගේ අනිත් අයට උදව් කරගෙන සමගියෙන් ඉන්න ඕනේ. ඔන්න යාළුවනේ අද මම ඔයාලව අරන් යන්නේ අරුම පුදුම දේවල් සිද්ධ වෙන ලස්සන කැලෑවකට. ඒ කැලෑවේ හිටියා හරීම දඟකාර වඳුරු පැටියෙක්. එයාගේ නම තමයි චූටි. චූටි හරීම දඟයි. හැබැයි එයාට තිබුණේ හැමෝම රවට්ටන නරක පුරුද්දක්. දවසක් අපේ චූටි දැක්කා අලියාළුව ඈතින් එනවා. අලියාලු අර පඳු රස්ස බලන්නකෝ, රසම රස මීවදයක් තියෙනවා. අනේ ඉතින් අපේ අලියාලු හරීම සතුටින් පඳු රස්සට හොඬ වැල දාලා හැරුවා. හැබැයි යාළුවනේ එතන තිබුණේ මීවැදයක් නන් නෙමෙයි. රතු කූඹි ගොඩක්. කූඹි හපද්දි අලියාළුව වේදනාවෙන් කෑ ගැහුවා. ඒත් අපේ චූටි ගහක් උඩ ඉඳන් හොඳටම hina වුණා. ටික වෙලාවකින් චූටි මුළු කැලේට වැහෙන්න කෑ ගැහුවා. යාළුවනේ ඉක්මනට දුවගෙන එන්න. අර ලොකු ගහයට හරීම ලස්සන පාට සෙල්ලම් ගෙදරක් තියෙනවා. ඉතින් ඒක අහපෝ මුව පැටව, ලේන්නු, පුංචි කුරුල්ලෝ ඔක්කොම යාළුවෝ එතනට ආවා. හැබැයි යාළුවනේ එතන සෙල්ලම් ගෙදරක් නම් තිබුණේ නැහැ. අහිංසක යාළුවෝ ටික වටපිට බැලුවේ හරීම පුදුමෙන්. ඒ වෙලේ අපේ චූටි මං ඔයාලව රැවට්ටුවා එහෙම කියලා හොයියෙන් hina වුණා. අනේ ඉතින් රැවටුණු සත්තු ටික හරීම දුකෙන් ආපහු හැරිලා ගියා. චූටි එතනින් නැවතුනේ නැහැ. එයා කහ කිරිල්ලිට කිව්වා අර ඈත කන්ද උඩ රත්තරන් පාට පළතුරු හැදිලා කියලා. කිරිල්ලිත් ඒක ඇත්ත කියලා හිතලා ගොඩාක් ඈත පියාඹගෙන ගියා. හැබැයි යාළුවනේ එතන තිබුණෙත් නිකන් ගල් ගොඩක් විතරයි. දැන් නම් කැලේ හැමෝටම චූටි වෙපා වුණා. චූටි හැමදාම කරන්නේ බොරු කියලා රවට්ටන එකනේ. ආයෙත් චූටි කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ කියලා හැමෝම තීරණය කළා. ඔන්න එක දවසක් චූටි ගහකින් පනිද්දි එකපාරටම කකුල ලිස්සලා ලොකු ගඟකට වැටුණා. අනේ මාව බේරගන්න මම ඇත්තටම වතුරේ ගිලනවා කියලා චූටි බයෙන් කෑ ගැහුවා. හැබැයි කවුරුත් ආවේ නැහැ. හැමෝම හිතුවේ මේකත් චූටිගේ තවත් එක බොරුවක් කියලා. ඒත් චූටි ඇත්තටම වතුරේ ගිලනවා අපේ පුංචි ලේන් යාළුවා දැක්කා. ලේන් යාළුවා ඉක්මනින් දුවලා ගිහින් අලියාළුට ඒ ගැන කිව්වා. අලියාළු ඇවිත් දිග හොඬ වැලෙන් චූටිව අල්ලගෙන ගඟෙන් බේරගත්තා. එදා අපේ චූටි හොඳටම ඇඬුවා. මට සමාවෙන්න යාළුවනේ
මම ආයේ කවදාවත් බොරු කියන්නේ නැහැ. එහෙම කියලා අපේ චූටි අනිත් යාළුවන්ට පොරොන්දු වුණා. ඉතින් යාළුවනේ ඔයාලත් හැමදාම ඇත්ත කතා කරන හොඳ ළමයි වෙන්න. එහෙනම් යාළුවනේ තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු. ටෝන් යාළුවා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.